ආයුබෝවන් මధు ශ්‍රී ලංකා ලෑන්ඩ් ෆෝ සේල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නිවසක් ඉදමන් මිලදී ගැනීමට සිටින කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ නිවස ඉදම විකුණා ගැනීමට අවශ්‍ය නම් මගේ WhatsApp අංකය හරහා තොරතුරු ලබා දෙන්නත් ඔයාලට පුළුවන්. අද මම පළවෙනියටම ගෙනත් තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ වැවතැන්නේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවසේ සාලයක්, කාමර 4ක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක්, වරණ්ඩාවක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 071 144 302 කියන අංකයට. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 25යි. මේ නිවසට කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා වැඩි විස්තර දැනගන්නත් මිලේ වෙනසක් සිදු කරගන්න පුළුවන්. දෙවෙනියට මම කියන්න යන්නේ මාතර අපරැක්ක ප්‍රධාන මාර්ගයට නුදුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 320යි. විකුණුම් මිලකේ ලක්ෂ 110යි. නිරවුල් සින්නක්කර ඔප්පුවක් සහිතයි. ඒ වගේම මේ ඉඩමට ණය පහසුකම් ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. මේ නිවසේ සාලයක්, කෑම කාමරයක්, නිදන කාමර 4ක්, මුළු තැන්ගයක්, ඇතුළත හා පිටත නාන කාමර 2ක් සහිතයි. නල ජලය, ලීන් ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේ ඉඩමේ පොල් ගස් 160ක්, කුරුඳුවක්කර එකක් සහිතයි. අපරැක්ක අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3ක දුරිනුත්, යටියන මාර්ගයට කිලෝමීටර් 4ක දුරිනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඒ වගේම නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 070යි 151යි 0600 කියන අංකයට. කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා වැඩි විස්තර දැනගන්න. තුන්වෙනියට මම කියන්න යන්නේ හොරණ යාල ප්‍රබුද්ධගම පිහිටපු අංග සම්පූර්ණ නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 20යි. විකුණුම් මිලකේ ලක්ෂ 65යි. නිරවුල් ලියකියවිලි සහිතයි. ඒ වගේම මේ ඉඩම බල්ලි වල ගණන් මිලුම් කතා කරගන්නත් පුළුවන්. මේ නිවසේ සාලයක්, කෑම කාමරයක්, කාමර 2ක්, මුළු තැන්ගයක් සහිතයි. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. නිවස අසලටම කාපට්ටිය දූ මාර්ගයක් තියෙනවා. නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ප්‍රබුද්ධගම හොරණ බස් පාට මීටර් 100ක දුරිනුත්, හොරණ නගරයට කිලෝමීටර් 7මාර්ග දුරිනුත් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 077යි 81යි 40යි 942 කියන අංකයටත්, 078යි 96යි 33යි 023 කියන අංකයටත්, 077යි 356යි 10යි 37 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්න පුළුවන්. හතරවෙනියට මම ගෙනත් තියෙන්නේ ගම්පහ වැලිවේරියේ පිහිටපු නව නිවසක් ගැනයි. ගම් වතුර නායෑම අපදා කිසිවක් නැති තැනක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 13.5යි. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 155යි. නිරවුල් සින්නක්කර ඔප්පුවක් සහිතයි. ඒ වගේම මේ නිවසේ සාලයක්, නිදන කාමර 3ක්, නාන කාමර, සේවක වැසිකිළියක්, මුළු තැන්ගයක්, වරණ්ඩාවක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මුළු නිවසම ටයිල් කරලා සිවිලෙන් ගහලා තියෙන්නේ. මුළු තැන්ගේ සඳහා පැන්ට්‍රි කබඩ් ගහලා තියෙනවා. ජලය සඳහා ග්‍රිල් යොදාගෙන තියෙනවා. ඉඩම වටේටම වටතාප්පය යොදලා ගේට්ටුවක් දාලා තියෙනවා. වැලිවේරිය නගරයට කිලෝමීටර් 2ක දුරිනුත්, 202 ගම්පහ කිරිදුවැල නගරයට මීටර් 400ක දුරිනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 071යි 60යි 700යි 72 කියන අංකයට. කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් මිලේ වෙනසක් සිදු කරගන්නත් ඔයාලට පුළුවන්. පස්වෙනියට මම කියන්න යන්නේ අලුතෙන්ම ඉදිකරන ලද ගම්පහ වැලිවේරියේ පිහිටපු නිවසක් ගැනයි. මේ නිවසේ විකුණුම් මිලකේ ලක්ෂ 112යි. සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගයක්, නාන කාමරයක්, වරණ්ඩාවක් සහිතයි. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මුළු නිවසම ටයිල් කරලා සිවිලින් ගහලා තියෙන්නේ. ඉඩම වටේටම වටතාප්පය යොදලා ගේට්ටුවක් දාලා තියෙනවා. මේ නිවසේ ඉඳලා වැලිවේරිය නගරයට කිලෝමීටර් 3මාරක දුරත්, දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 4මාරක දුරක් තියෙනවා. ගම්පහ කඩුවෙල වැලිවේරිය පිටකොටුව පානදුර බත්තලමුල්ල නුවර 17 නවනුවර පාට කිලෝමීටර් 1මාරක දුර තමයි මේ නිවසේ ඉඳලා තියෙන්නේ. ඒ වගේම IOC සෙඩ් එක ඉදිරියෙන් කාපට්ටය ඇතුළු මාර්ගයක් තමයි මේ නිවසට පැමිණීමට තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 078යි 53යි 73යි 531 කියන අංකයට.
කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මෙහි විකුණුම් මිලකවේ ලක්ෂ 112යි. මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට. 6 වෙනියට මම කියන්න යන්නේ කුඹුක ගෝනපොළ 120 කොළඹ පාර ළඟ පිහිටපු අඩක් නිම කරපු දෙමහල් නිවසක් ගැනයි. මේ නිවස බඩුත් සමග තමා විකිණෙන්නේ. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 12.6යි. මෙහි විකුණුම් මිලකවේ ලක්ෂ 121යි. නිරවුල් සින්නක්කර ඔප්පුවක් සහිතයි. ඒ වගේම මේ ඉඩමට ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඉඩමේ හා නිවසේ සැලැස්ම ප්‍රාදේශීය සභාව අනුමත කරලා තියෙනවා. ඒ වගේම මේ නිවසේ කාමර 3ක් නාන කාමරයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඉඩම වටේටම වටතාප්පය යොදලා තියෙනවා. ඒ වගේම මේ ඉඩම වයරින් කරලා තියෙන්නේ. කොළඹට කිලෝමීටර් 23ක දුරනුත් 120 හොරණ කොළඹ බස් පාට මීටර් 250ක දුරනුත් හොරණ නගරයට මිනිත්තු 30ක දුරනුත් බණ්ඩාරගම නගරයට මිනිත්තු 12ක දුරනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඒ වගේම ගැලණිගම හයිවේ පිවිසුමට මිනිත්තු 7ක දුර තමා තියෙන්නේ. කොට්ටාව නගරයට කිලෝමීටර් 17ක දුරක් තියෙනවා මේ නිවසට. ඒ වගේම ඔයාලා කතා කරන්න ඕනේ 078යි 295යි 53යි 07 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් ඔයාලට පුළුවන්. 7 වෙනියට මම කියන්න යන්නේ හැම්වැල්ල නගරයේ දිද්දෙනියේ ඉදිකරගෙන යමින් පවතින නිවසක් ගැනයි. මෙහි විකුණුම් මිලකවේ ලක්ෂ 25යි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 4.5යි. සින්නක්කර පිරිසිදු ඔප්පුවක් සහිතයි. ඒ වගේම මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, ස්තෝප්පුවක්, නාන කාමරයක් සහිතයි. මේ නිවසේ මුළුතැන්ගියකුත් තියෙනවා. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 077යි 22යි 620 කියන අංකයටත් 076යි 156යි 0323 කියන අංකයටත් කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් ඔයාලට පුළුවන්. අද මම 8 වෙනියට ගෙනත් තියෙන්නේ රාගම බටුවත්ත ලේක් සයිඩ් වත්තේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 10.75යි. මෙහි විකුණුම් මිලකවේ ලක්ෂ 90යි. සින්නක්කර ඔප්පුවක් සහිතයි. මේ නිවසේ කාමර 3ක්, සාලයක්, කෑම කාමරයක්, මුළුතැන්ගයක්, වැසිකිළියක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම පිටත වැසිකිළියකුත් තියෙනවා. මුළු නිවසේටම සිවිලින් ගහලා තියෙන්නේ. ඉඩම වටේටම වටතාප්පය ගහලා ගේට්ටුවක් දාලා තියෙනවා. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේ නිවසේ ඉඳලා රාගම නගරයටත් කඳාන නගරයටත් කිලෝමීටර් 3ක දුරක් තමා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 78යි 55යි 711 කියන අංකයට කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මේ නිවස පිළිබඳව වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. මිලේ වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා බලන්න. ඒ වගේම අද මම ගෙනත් තියෙන වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. කැමති කෙනෙක් ඉන්නවා නම් නිවස මිලදී ගැනීමටත් හැකියාව තියෙනවා. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.